සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද කතා කරන්න යන්නේ කොහොමද මෙම සිස්ටම් එකට අපි ලොග් වෙලා වැඩ කරන්න කියලා. ඒකට අපිට පළවෙනියෙන්ම මොකක් හරි කම්පියුටර් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඒකට මම Google Chrome බ්‍රවුසර් එක පාවිච්චි කරන්නේ. මේ විදිහට බ්‍රවුසර් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් අපි ඔයාලට ලබා දෙන ලින්ක් එක ටයිප් කරගන්න හරි ඒක කොපි පේස්ට් කරලා හරි මෙතන URL එක එන්ටර් කරන්න. එතකොට මෙහෙම මේ විදිහට URL එක එන්ටර් කරාට පස්සේ අපිට සිස්ටම් එක ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ ඔයාලට අපි දීපු යූසර්නේම් පාස්වර්ඩ් පාවිච්චි කරලා සිස්ටම් එක ලොග් වෙන්න පුළුවන්. එතකොට ඔයාලා ලොග් වෙන්න කලින් ඔයාලට මේ වගේ මොකද්ද ස්ටෝර් එක කියලා අහනවා. ඒක ලොග් වුණාට පස්සේ අපිට වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ shop එක තියෙන location එක එහෙම නැත්නම් stores වෙනව maintain කරනවා නම් ඒ වගේ අපිට location හදාගෙන මේ system එකේ වැඩ කරන් යන්න පුළුවන්. ඒතර අපි පළවෙනියෙන්ම මෙහෙම අපේ location එක තේරුවා. ඊට පස්සේ username එක අපි type කරනවා. ඔය විදිහට අපි ඔයාලට දීලා තියෙන මේ password එක username එකයි type කරලා login දුන්නා නම් system එකට log වෙනවා. ඒතර මේ විදිහට ඔයාලට system එක log වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි සිස්ටම් එකේ වැඩ කරන්න සිස්ටම් එකට ලොග් වෙන්නේ. එතකොට අපි මේක ලොග් වුණාට පස්සේ ඔයාලට යූසර් නේම් පාස්වර්ඩ් වෙනම හදාගන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට සිස්ටම් එක ආරම්භ කරන්න කොහොමද ලොග් වෙන්නේ කොහොමද කියන එක දැනුමක් අවබෝධයක් එන්නේ නැති. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.